හෙලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. මම අද හදන්නේ ඔයාලව සර්ප්‍රයිස් කරන්න කුකින් වීඩියෝ එකකින්. මං ගිය සතියේ Facebook page එකේ මේකේ ෆොටෝ එකක් දාලා තිබ්බා මේ මොනවද කියලා අහලා. ඉතින් කට්ටිය කිව්වේ කුස්කුස් කියලා. හැබැයි මේ ඒව නන් නෙවෙයි. එහෙනම් වීඩියෝ එකත් එක දිගටම ඉන්න මේ මොනවද කියලා බලන්න. එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු. මුලින්ම මේක හොඳට හොදලා රයිස් කුකර් එකේ බත් හදනවා වගේ හදා ගන්න ඕනේ. ඉතින් සුවඳ එන්න රම්පේ කොළ කෑලි දෙකකුත් මං එකතු කරගත්තා. ඊට පස්සේ ලෑස්ති කරගත්තේ අනියන් රයිස් එකට ඕන කරන දේවල්. හීනියට කපාගත්ත ලූණු, සුදු ලූණු, වේලිච්ච මිරිස් කරල් දෙකක් කෑලි වලට කපාගෙන රම්පේ කරපිංචා එක්ක අබ තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඉතින් ඔන්න ඒ අතරතුරේ මගේ බත් එක හැදිලා ඉවරයි. ලුණු ටිකකුත් දාලා ඒක හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ අපි අනියන් මික්ස් එක හදාගමු. හොඳට රත් වුණු පෑන් එකට ඔලිව් තෙල් ටිකක් වැඩියෙන් එකතු කරගත්තා. ඊට පස්සේ මම ඒකට මුලින්ම අබ ටික දැම්ම හොඳට බැදෙන්න. ඊට පස්සේ රම්පේ කරපිංචා සුදු ලූණු එක්ක වේලිච්ච මිරිස් ටිකත් හොඳට කරදැවුනට පස්සේ තමයි හීනියට කපාගත්ත ලූණු ටික ඔක්කොම එකපාර මම එකතු කරේ. ඉතින් ලූණු ටිකක් වැඩියෙන් දාන නිසා තමයි මුලදී ඔලිව් තෙල් ටිකක් වැඩියෙන් දැම්මේ. ඔයාලා දන්නවද? කුස්සියත් එක්ක මාරම සුවඳයි මේ තෙම්පරාදුවට. ඉතින් මාත් මේ හදලා ඉවරනකන් තමයි බලාගෙන ඉන්නේ රස බලන්න. ඉතින් ඔන්න මං කතාවෙන් කතාව කුරුඳු කුඩු, මසාලා පවුඩර්, ලුණු, මිරිස් කුඩු මේ දේවල් ටික එකතු කරා. විශේෂම දේ තමයි කහ කුඩු එකතු කරේ නෑ. මොකද අද අපේ බත් එක කොහොමත් කහ පාටයිනේ. ඒ නිසා තමයි කහ කුඩු දැම්මේ නැත්තේ. ඉතින් ඔන්න බත් එකත් හදාගෙන ඉවරයි. දැන් මම මේක හිමීට කලවම් කරනවා. ඉතින් මේ වෙනකොට ලූණු ටික රන්වන් පාට වෙනකන් හොඳට බැදිලා තියෙන්නේ. ඉතින් මේකට අපි හදාගත්ත බත් එක දාලා හොඳට කලවම් කරගමු. මේ කලවම් කරන ගමන් ඔයාලට චුට්ටක් කාලා බලලා ලුණු රස එහෙම මදි නම් ඒව එකතු කරගන්න. ඒ වගේම තමයි සැරත් මදි නම් මිරිස් කුරු ටිකකුත් ආපහු එකතු කරගත්තට කමක් නෑ. එහෙමත් නැත්තම් නයි කොච්චි කරලක් වගේ දානවා නම් ඕක තවත් රසයි. මං හිතුවට වඩා කෑමකේ සුවඳ නම් මාරම හොඳයි. ඉතින් අපි මේක ප්ලේට් එකට දාලා බලමු කොහොමද මේකේ රස කියලා. 2000 years later. පේනව නේද? මේක බැලෝ බැල්මට පේන්නේ හාල් වලින් හදපු බත් එකක් වගේ. හරියට නිකන් කහ බත් එකක් වගේ. හැබැයි මේක හාල් නෙවෙයි. අපි අන්තිමට බලමුකෝ මේ මොනවද කියලා. කොහොම හරි මේ තියෙන මං හස්බන්ඩ් හදපු ප්ලේට් එක. ඊට පස්සේ මං මගේ ප්ලේට් එක හදාගත්තා. තම්බපු බිත්තරයක් එක්ක තම්බපු බීට්‍රූට් දාලා ඊට පස්සේ මම ඒකට මගේ ෆේවරිට් සෝස් එක එකතු කරගත්තා. ඉතින් ඔයාලට පේනවද මේකේ රස පාට? රස පාට වගේම තමයි මේකේ රස. මේක මං try කරෙත් first time නේ. සාමාන්‍යයෙන් මං first time හදන කෑමක් vlog කරන්න කලින් තනියෙන් හදලා බලනවා. හැබැයි මට හිතුණා ඔයාලට මේක මගේ first experience එකෙන්ම share කරගන්න. ඒක ඒ තරමටම රසයි. ඒක නෙවෙයිනේ. රසයි කිව්වට මට ඔයාලට මේ මොනවාද කියලා කියන්න බැරි වුණානේ තාමත්. මේ තියෙන්නේ බඩේරියුන් වලින් හදපු හාල් ජාතියක්. හරියට නිකන් බඩේරියුන් වැටේ 3-4ට කඩලා වගේ. ඒ කියන්නේ මේක කෝන් රයිස් එකක්. මම මේක මාකට් එකෙන් තමයි අරගෙන ආවේ. ඔයාලට මේ පේනවා වගේ බඩේරියුන් එක 3-4ට කඩලා ඔයාලට මේක ගෙදරදී මුණත් හදාගන්න පුළුවන්. මොකද මේක කිසිම කෙමිකල් එකක් දාලා නැති 100%ක්ම කෝන් වලින් හද ප්‍රොඩක්ට් එකක්. මේ රස කෑම එක ඔයාලා අනිවාර්යෙන්ම හදලා බලන්න ඕනේ. ඒ රස ඔයාලා විඳින්නම ඕනේ. එහෙනම් මේ වගේ සර්ප්‍රයිස් කුකින් වීඩියෝස් විතරක් නෙවෙයි ලස්සන ට්‍රැවලින් වීඩියෝස් එක්කත් එකතු වෙන්න මගේ channel එක මතක ඇතුව subscribe කරලා තියාගන්න. එහෙනම් මං ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.